2026 අවුරුද්දේ ඉඳන් ක්‍රියාත්මක වෙන 6 වසර නව විෂය නිර්දේශයේ පළවෙනි මොඩියුලේ 3 වෙනි ක්‍රියාකාරකමට අදාළ කාර් එකක් හදන්න ඕන කරන බඩු ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. බැලුම් බෝලයක්, ග්ලූ ගම්, ඒ වගේම බාබකියු කූරු කීපයක්, බීම බට කීපයක්, කතුරක්, පැන්සලක්, අඩි රූලක්, ඒ වගේම පුංචි බෝතලයක්, රබර් බෑන්ඩ් කිහිපයක්, කාඩ්බෝඩ් කැබැල්ලක් සහ බිම් බෝතල් මුඩි කීපයක් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. මුලින්ම අපි කාර් එක හදාගන්න ප්‍රථමයෙන් මේ කාර් එක සඳහා සුදුසු සැලැස්මක් නිර්මාණය කරගන්න ඕන. ඒකෙදි මම සුදු කඩදාසියක මේ සැලැස්ම ඇඳ ගන්නවා. මේකෙදි මුලින් කාර් එකේ පැති පෙනුම එන්න ඕන විදිහ සහ කාරේ යට චැසි කොටසේ සැලැස්ම මෙතන ඇඳගෙන තියෙනවා. ඒකෙදි ඒ අදාළ නිවැරදි දිග ප්‍රමාණය සඳහන් කර ගැනීම වඩාත් නිවැරදි වෙනවා. පුංචි අඩි රූලකින් මැනලා ඒ දිග ප්‍රමාණවල් හරියට සටහන් කරගන්න එක අපේ මේ වැඩේට තවත් ලේසි වෙනවා. දැන් මේ රූපේ පෙන්නලා තියෙන විදිහටම මම කාර් එකේ චැසිය නිර්මාණය කරනවා. ඒකට කාඩ්බෝඩ් කෑල්ලක් සහ බීම බට යොදාගෙන තියෙනවා. මෙහෙම හදාගත්ත චැසියට මම බාබකියු කෝටු වලට සම්බන්ධ කරපු රෝද මේ රූපයේ පෙන්නලා තියෙන විදිහට සම්බන්ධ කරගන්නවා. එතකොට රෝද සම්බන්ධ කරපු චැසිය මේ විදිහට නිරූපණය වෙනවා. ඒ වගේම ඒකේ ඉහළින් පෙනෙන විදිහ මේ රූපයෙන් පේනවා. මේක අපිට ක්‍රියාත්මක තත්වයේ තියෙනවද කියලා පොඩ්ඩක් තට්ටු කරලා තල්ලු කරලා බලන්න පුළුවන් චලනය වෙනවද කියලා. ඊට පස්සේ කාර් එකේ බඳ කොටස නිර්මාණය කරගන්නවා. ඒ සඳහා මම බෝතලය තමයි යොදාගන්නේ. බෝතලයට බීම බටයක් රූපයේ තියෙන විදිහට සම්බන්ධ කරලා ඒ බීම බටේ කෙළවරට රූපයේ විදිහට බැලුම් බෝලයක් සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ බීම බටේ. කෙළවරට බැලුම සම්බන්ධ කරලා මේ බඳ කොටස චැසි කොටසට සම්බන්ධ කරගෙන අවසාන නිර්මාණයේ විදිහට කාරයෙන් හදාගෙන තියෙන විදිහ තමයි මේ පේන්න තියෙන්නේ. මෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරලා බලන්න පුළුවන් අපිට. මේ බටේ එක් කෙළවරකින් පිඹලා බැලුනේට වාතය පුරවගෙන නිදහස් කරපුවාම බැලුනේ වාතය ඉවත් වෙනවත් එක්කම කාරය ඉදිරියට චලනය වෙනවා.